බුදු ගුණ අනන්තයි වගේම ධම් ගුණ අනන්තයි වගේම සංඝ රත්නයේ ගුණ අනන්තයි. බුදුරජාණන් වහන්සේ වදාළ ශාන්ත ශ්‍රේෂ්ඨ ධර්මයේ යුගයෙන් යුගයට හදවතින් හදවතට යා කලේ කවුරුන්ද? මේ කසාවත ධරණ මහා සංඝ රත්නයයි. එනිසා මේ තුන් ලෝකේ දෙවි මිනිසුන් සංඝ රත්නයේ සමකල්ලි ණය ගැති. මේ මහ පොළොවේ යම් තාක් සංඝ පිරිසක් වේනම් යටත් පිරිසෙන් කසාවතක් ධරාගෙන යමෙක් වෙසේනම් එයත් එයම පූජනීය කාරණයක්. එනිසා කසාවත් ධරාගෙන සීලාදී ගුණ ධර්ම පිළිවෙත් පුරමින් මේ උත්තම ධර්මයේ යුගයෙන් යුගයේ පරපුරෙන් පරපුරට උරුම කරනවා නම් යම් ශ්‍රාවකෙක්, ඒ ශ්‍රාවකයා ඒ ස්වාමින් වහන්සේ මොන තරම්නම් සේවයක්ද මේ මහ පොළොවේ සිද්ධ කරන්නේ. ඒවා සිහිපත් කර කර වන්දනා කරන්න වටිනවා. මේ ලෝකේ කසාවත නැති වෙච්ච දවසට, සංඝ රත්නේ නැති වෙච්ච දවසට මොන මැදුරු තිබුණත්, මොන රජවරු පහළ වුණත්, චක්‍රවර්ති රජවරු පහළ වුණත් පළක් වන්නේ නැහැ. ඇයි ඒ නිවන් මඟ අමා ධර්මයේ ඔවුන්ගෙන් කාගෙන්වත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා චක්‍රවර්ති රජවරුන් පහළ වෙනවට වඩා මහා සංඝ රත්නයේ වැඩ සිටීම ශ්‍රේෂ්ඨයි. අධිපතිවරු පහළ වෙනවට වඩා මහා සංඝ රත්නයේ වැඩ සිටීම ශ්‍රේෂ්ඨයි. සත්‍රුවන් වරුසා ඇදහැලෙනවට වඩා මහා සංඝ රත්නයේ වැඩ සිටීම ශ්‍රේෂ්ඨයි. මොන සම්පත් ලැබෙනවටත් වඩා මහා සංඝ රත්නයේ වැඩ සිටීම ශ්‍රේෂ්ඨයි. එනිසා යදා මහා නාම ශාක්‍ය රජතුමාට භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මහා නාම නැවතත් මගේ ශ්‍රාවකයා සංඝයාගේ ගුණ සිහිපත් කරනවා. සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝ